මම අද ඔයාලට කියලා දෙන්නේ පාසල් යන දියණියෙක්ට යට ගවුමක් මසන විදිහ. මම මේකට අරන් තියෙන්නේ පොප්ලින් රෙද්ද. පොප්ලින් රෙද්ද අරගෙන ඒක හොඳට සෝදලා වේලලා අයන් කරලා ගන්න ඕනේ මේ අපි මහන්න ගන්නකොට. නැත්තම් ඒක අපිට මේ මහලා ඉවර වෙලා හේදුවාම අඳින්න බැරි තරමට ඒක අඩු වෙනවා, රෙද්දෙන් ප්‍රමාණය අඩු වෙනවා. ඒක හින්දා හැම වෙලේම අපි පොප්ලින් රෙද්දක් ගන්නකොට සෝදලා අයන් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මට මේ රෙද්ද ප්‍රමාණය දිග වැඩි හින්දා මට පෙන්වන්න බෑ ඔයාලට. ඒකින්ද මම කොලයක මේක පෙන්වන්නම්. ඒ වුණාට මම රෙද්දේ ඇඳලා තමයි කපන්නේ. එතකොට මම අද මේ මහන යට ගවුම උඩින් උරහිස ගාවින් මූට්ටුවක් එන්නේ නැහැ. ඒ කියන්නේ මේ උරහිස මූට්ටු කරන්නේ නැති විදිහට තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. දැන් අපි පොප්ලින් රෙද්දක් ගත්තාම මේ විදිහට මේ දිග පැත්ත, ඒ කියන්නේ මේ බලවාටි දෙක, මෙතන බලවාටිය, මෙතන බලවාටිය, මේ බලවාටි දෙක, මෙතන තමයි දිග තියෙන්නේ අපිට. එතකොට දැන් මම ගත්තේ අපේ විභාගයේ යට ගවුම දිග ගත්තේ 23යි. එතකොට ඒකට මෙෂර්මන්ට් එතකොට ඒකට මහුම් වාසි විදිහට මම අගලක් එකතු කරලා 24 උසට තමයි මම දැන් මේක කපන්නේ. එතකොට දැන් මේ බලවාටි දෙක තියෙන මේ රෙද්ද අපි මේ විදිහට දෙකට නවා ගන්න ඕනේ. මේ තියෙන බලවාටි දෙක මෙහෙම රෙද්දේ උස දිග පැත්තට අපි මෙහෙම නවා ගන්නවා. නවාගෙන ඊට පස්සේ අපිට නවා ගන්න ඕනේ අපිට අවශ්‍ය උසට. දැන් මම 23 24ක් කිව්වේ. එහෙනම් ඔයාලා මේ 24 විදිහට මේ වගේ දිගට හරියටම සමාන වෙන්න මේක නවා ගන්න ඕනේ අවශ්‍ය උසට. ඊට පස්සේ අපි මේක මේ විදිහට රෙද්ද අපිට අවශ්‍ය උස හරියටම අරගෙන මැද්දෙන් බෙදාගෙන මේ විදිහට මේ තියෙන මෙතන නැම්ම. ඊට පස්සේ අපි මේක මේ විදිහට දෙකට නවලා තමයි අපි මෙෂර්මන්ට් ටික අඳින්නේ. එහෙනම් බලමු අපි මේක ඒ විදිහට ගානට රෙද්ද කපා ගන්න. මොකද මෙතන රෙද්ද හසුරවන්න ගොඩක් අමාරුයි. ඒක නිසා තමයි මම මේ කොලේ මේ නවල පෙන්නුවේ ඔයාලට. දැන් ඔයාලට පැහැදිලි ඇති මේක නවන විදිහ. එතකොට අපි මෙෂර්මන්ට් ලකුණු කරන්නේ මේ නැම්මේ ඉඳලා. මෙතන ඉඳලා තමයි උරහිස් මෙහෙම ලකුණු කරන්නේ. එතකොට මේ කැපුවාම මෙතන අපිට මූට්ටුවක් දාන්න ඕනේ මේ ඒ කියන්නේ උරහිස මූට්ටු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ කපන විදියට. එතකොට අපි බලමු මේක රෙද්දේ මාක් කරලා කපන විදිය. මම දැන් අවශ්‍ය මිම්මට උසට කපා ගත්ත රෙද්ද. ඒ කියන්නේ මේ දිග මෙතන නැම්ම තියෙනවා, මෙතන නැම්ම තියෙනවා. මේ දිග මට අවශ්‍ය දිගට මේ විදිහට කොටස් දෙකක්, ඒ කියන්නේ පළු දෙකකට නවා. මම දැන් රෙද්ද දිග අතට මේ විදිහට නවාගෙන නැවත මේ රෙද්ද මේ විදිහට මට නවාගෙන කපා ගත්තා. දැන් මම මේ රෙද්දේ අඳින්න යන්නේ. බලමු අපි මෙෂර්මන්ට් ලකුණු කරන. මුලින්ම අපි දැන් මෙතන තියෙන නැම්ම පේනවද? මෙතන සම්පූර්ණ නැම්ම තියෙන. අපි එතන ලකුණු කරගමු අවශ්‍ය හිටි. මම ඉස්සෙල්ලාම මෙතන මුදුනින්ම ඉරක් ඇඳ ගන්නවා. ඒකේ මම මේ විදිහට ලකුණු කරගන්නවා අවශ්‍ය මිනිටි. දැන් මෙතන කොටස් දෙකක් කියන්නේ දෙකට නවාගෙන තියෙන්නේ. එතකොට අපිට පළු දෙකම එකවරම කැපෙන්නේ. ඉස්සෙල්ලාම අපි පපුවට 10ට බෙදලා මෙතන අපි ලකුණු කරන්නේ මේ කරමින්ම කියන්නේ මෙතන අපිට කැපෙන්න ඕන ප්‍රමාණය තමයි ලකුණු වෙන්නේ. එතකොට පපුවට 10ට බෙදලා ඒක අපි එතන ලකුණු කරනවා. එතකොට මගේ
පපුවට ආවේ 24 ගාන 24 10ට බෙදන්නේ 24 10ට බෙදලා එන ගාන අපි ලකුණු කරනවා. එතකොට මෙතන පපුවට 10ට බෙදලා ගාන අපි මෙතන ලකුණු කරගන්නවා. ඊට පස්සේ එතන ඉඳලා එහාට ලකුණු කරනවා අඟල් 1මාරක්. අඟල් 1මාරක් මෙතන ඉඳලා මෙහෙට ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි මේ ඉහළ ඉඳලම තමයි ගන්නෙ මම මේ ඉහළ ඉඳලම ගන්න උරමින්ම දෙකට බෙදලා එන ගාන. එතකොට මෙයාගේ උරමින්ම 12යි 12 දෙකට බෙදුවාම 6යි. 6 ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපි මෙතන අඟල් 1මාරක් ලකුණු කරලා මෙතන අඟල් 1මාරක් අපි ලකුණු කරානේ. ඒ රේඛාව අපි මේ විදිහට පහළට ලකුණු කරගන්න. ඊට පස්සේ අපි මේ රේඛාවේ පපුවට 4ට බෙදලා එකක් එකතු කරගන්නවා. එකක් හරි භාගයක් හෝ කමන්නේ. පපුව මෙයාගේ ආවේ 24 4ට බෙදා ගන්නවා. 24 4ට බෙදා ගන්න. 24 4ට බෙදා ගන්න. 24 4ට බෙදා ගත්තාම අපිට එනවා 6ක්. 6ට එකක් එකතු කරාම 7යි. මම ඒක මෙතන ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට මේ කිහිලි කට අපි ඇඳ ගන්න. ඔයාලට මේ රේඛාව පේනවද? මම ඉඳලා තියෙන මේ විදිහට. ඒකෙන් අපි මේකේ මෙතෙන්ට පපුවට ආවේ මිම්ම අපි මේ විදිහට වක්‍ර කරලා කිහිලි කට ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේ පපුවට මිම්ම අපි ලකුණු කරපු පපුවට මිම්ම අපි මෙතෙන්ට ලකුණු කරානේ. පපුවට මිම්ම 6යිනේ මගේ ආවේ. 6ට අඟලක් එකතු කරලා 7ක් අපි ලකුණු කරපු ඒ රේඛාවේ ඉඳලා ඉහළට අඟල් 2මාරක්. ඒ රේඛාවේ ඉඳලා ඉහළට අඟල් 2මාරක් ලකුණු කරලා අපි මේ විදිහට රවුමට හැඩ කරලා කර ඇඳ ගන්නවා. හැඩ කරලා කඩ අපි ඇඳ ගන්නවා. ඊට පස්සේ දැන් මේ පපුවට ලකුණු කරපු රේඛාවේ ඉඳලා පහළට උරමින්ම දෙකට බෙදලා භාගයක් එකතු කරලා. එතකොට මම ගත්තේ උරමින්ම 12 දෙකට බෙදුවාම 6යි. ඒකට භාගයක් එකතු කරාම 6මාරයි. එතකොට 6මාර අපි මෙතනින් පහළට මෙතන ඉඳලා ලකුණු කරනවා 6මාර. ඒ 6මාර අපි මේ විදිහට රේඛාවකින් ලකුණු කරලා ඒ ඇඳපු එකේ අපේ ඉන මිම්ම 4ට බෙදලා අඟලක් එකතු කරන්නේ මැහුම් වාසි. එතකොට 23යි 23 4ට බෙදනවා. අපි මෙන්න 23 මේ තියෙන 23 අපි 4ට බෙදා ගන්නවා. පහයි 3 කාලයි. එතකොට ඒකට එකතු කරනවා එකක්. එතකොට 6යි 3 කාලයි. එතකොට අපි 6යි 3 කාල මේකේ ලකුණු කරනවා. විදිහට ලකුණු කරනවා. ඊට පස්සේ අපි මේ ඉන ලකුණු කරපු රේඛාවේ ඉඳලා පල්ලෙහාට උකුල් වට මිම්ම 5ට බෙදලා එකක් අඩු කරනවා. එතකොට උකුල් වට මට ආවේ 25යි. එතකොට 25 අපි 5ට බෙදන්න ඕනේ.
25 පහට බෙදලා මෙතන අපි ලකුණු කරන්න ඕනේ. මෙතන ඉඳලා පහළයට 25 පහට බෙදලා එකක් අඩු කරලා ලකුණු කරනවා. එතකොට 25 පහට බෙදුවාම 5යි. ඒකට ඒකෙන් එකක් අඩු කරාම 4යි. එතකොට මෙතන ඉඳලා පල්ලෙහාට 4ක් කරගන්නවා. ලකුණු කරලා ඒක ඉදිරියට අපි රේඛාව මේ විදිහට ඇඳ ගන්නවා. ඒකේ අපි ලකුණු කරනවා උකුල් වටමින්ම 4ට බෙදලා. එතකොට උකුල් වටමින්ම 25 4ට බෙදලා 25 4ට බෙදලා එකක් එකතු කරන්න ඕනේ. එතකොට 25 4ට බෙදලා 6යි කාලයි ඒකට එකතු කරන්න ඕනේ එකක්. එතකොට 7යි කාලයි. 7යි කාල මම මෙතන ලකුණු කරගන්නවා. කාල මෙතන ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ යටම රේඛාව මම මෙතන ඇදයි මේ රෙද්ද. ඒකින්ද මම මේ විදිහට ඉරක් ගහ ගන්නවා. ඒකේ උකුල් වටමින්ම අපිට මේ තියෙන උකුල් වටමින්ම 4ට බෙදුව සංඛ්‍යාවනේ අපිට මේ ගාන ආවේ. ඒ ගානම අපි මෙතන ලකුණු කරනවා. එතකොට මෙතන 7යි කාලයිනේ ආවේ. ඊට පස්සේ ඒකට මෙතන ඉඳලා අඟල් 3ක් දෙකක් එකතු කරලා මම ඒ ගානටම රෙද්ද තියෙන්නේ. එතකොට අඟල් 2ක් හෝ 3ක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන අඟල් 2ක් එකතු කරලා අපි මේ මෙතන ඉඳලා රේඛාව ඇඳ ගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ අපි බලමු මෙතන ඇඳ ගන්න විදිහ. ඊට පස්සේ මේ ලක්ෂයයි එකතු කරලා මේ විදිහට යා කර ගන්න ඕනේ. මේ විදිහට තමයි එන්නේ. මෙතන අපි උකුල් වට 4ට බෙදලා ලකුණු කරපු සංඛ්‍යාව ඊට පස්සේ මේ ඒකම උකුල් වට 4ට බෙදලා එකක් එකතු කරපු එකනේ මෙතන තියෙන්නේ. ඒ වගේම මෙතනත් ඒ උකුල් වට 4ට බෙදලා එකක් එකතු කර ගන්න මෙතන අපි ලකුණු කරලා එතන ඉඳලා අඟල් 2ක් හෝ 3ක් ඉදිරියට ලකුණු කරලා මෙතන ඉඳලා ඉන රේඛාවට අපි ආ කරනවා. නැත්තම් මේක අමාරුයි අපිට අඩිය තියන්න අමාරු වෙනවා. ඒකින්ද තමයි මෙතන අඟල් 3ක් වැඩිපුර අපි එහාට ගත්තේ. දැන් මේක අපි කපා ගන්න ඕනේ. අපි දැන් මෙතන මේ චුට්ටක් මේ ඉන වටේ එතන පොඩ්ඩක් මෙහෙම චුට්ටක් හැඩ කරලා ඇඳගෙන කපා ගන්නවා අපි මේක. අපි බලමු මේක කපා ගන්න විදිහ. ඔයාලට ඕනනම් පිටිපස්ස කර ගැඹුර වෙනම ඊට වැඩිය ගන්න පුළුවන්. මම නම් ඒ ගානටමයි ගන්නෙ. නැත්තම් පිටිපස්ස ඔයාලට ඕන වැඩිපුර ටික කපා ගන්න පුළුවන්. මේ තියෙන කර දැන් ඔයාලට ඕන නම් මේකේ මේ කර ගැඹුර පල්ලෙහා එකේ කර ගැඹුර ටිකක් වැඩිපුර ගන්න පුළුවන්. මේ ඉදිරි කරන ගත්තේ මේ විදිහට පිටිපස්ස කර ගන්න පුළුවන් වැඩිපුර. ඉස්සෙල්ලාම ඒ උනාට කපන්නේ ඉදිරිපස කර ගැඹුර කපලා ඉන්න ඕනේ. නැත්තම් පිටිපස්ස එක අපිට ඉදිරි කර ගැඹුර වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙන්න ඉදිරි කර කැපුවා. දැන් කවුරු හරි කෙනෙක් පිටිපස්ස කර වැඩිපුර කපනවා නම් මේක මෙහෙම දිග ඇරලා දැන් ආපහු මේක වෙනම නවලා ඉවර වෙලා අපිට පිටිපස්ස වෙනම මේ විදිහට
අල්ලලා මෙහෙම කපන්න පුළුවන්. මම පිටිපස්ස මේ ගානටමයි කපන්නේ. මේ බලන්න. එතකොට මේ උරහිස්ස මෙතන අපිට මේ ටික පයිපින් කර ගන්නකොට මේකන උරහිස්ස මිම්මක් මේ මූටුවක් එන්නේ නැහැ උරහිස්සට. මේ උරහිස්සට මූටුවක් එන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ විදිහට පයිපින් ටික කපාගෙන මේවා පයිපින් කරලා අපිට මේ යටට රේන්දයක් අල්ලලා මේක මහ ගන්න පුළුවන්. අපි බලමු මේකට බයස් පටි කපා ගන්න විදිහ. අපි දැන් රෙද්දට කරවටේ මහන්න අර බයස් පටි කපන්නේ මේ විදිහට. දැන් මෙහෙම රෙද්ද ගත්තාම මේ පැත්ත රෙද්දේ ඇදෙන පැත්ත නෙවෙයි. එතකොට මේක මෙහෙම ගත්තාම මේ රෙද්දේ ඇදෙන පැත්ත මේ පැත්ත. එතකොට අපි මේ විදිහට තමයි මේ පැත්තට තමයි අපි පටි ටික කපා ගන්න. මේ වගේ ත්‍රිකෝණෙට නමලා මෙහෙම අපිට කපා ගන්න පුළුවන්. මේ විදිහට රූල තියලා රූල ගානට අපිට කපා ගන්න පුළුවන්. නැත්තම් එච්චර පටි ඕනේ නැහැ කියලා හිතනවා නම් මොඩල් මේ ගානට මෙහෙම ඇඳලා මේ විදිහට පටි ටික කපා ගන්නවා. මේ විදිහට ඒ රූල දිගේ ඇඳපු ඉඩ දිගේ කපා ගන්න. මේ විදිහට පටි ටික ඔක්කොම කපාගෙන අපි මේවා මේ විදිහට තියලා මේක මෙහෙම තියලා මූට්ටු කරගෙන අපි සේරම පටි ටික මේ විදිහට මූට්ටු කරගෙන අපි බලමු කර මහන විදිහ. අපි දැන් කර්ණාකාර පටි එකට අමුණන විදිය බලමු. මේ විදිහට කපාගත්ත කර්ණාකාර පටි දෙක අපි මේ විදිහට තියා ගන්නවා. තියාගෙන අපි මෙහෙම කෙලින් කපා ගන්නවා. කපලා මේ විදිහට තියාගෙන මේ විදිහට මෙතන නවා ගන්නවා. මෙහෙම නවාගෙන ඊට පස්සේ මේ නැමුම් පාර දිගේ අපි මේක මහ ගන්න ඕන. මේ විදිහට නැමුම් පාර දිගේ මහ ගන්න. ඊට පස්සේ මේ කෙරවල අයිනේ මහුම් වාසිය චුට්ටක් තියලා අපි මේ ත්‍රිකෝණාකාර ටික කපලා දැම්මහම මේක මේ විදිහට පටිය දිගට අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු මේක ඇඳුමට තියලා කරවටේට අත්වටේට අපි අල්ලගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ අත්වටේට අල්ලගන්න විදිය බලන්න. දැන් මේ තියෙන්නේ අපේ ඇඳුමේ හොඳ පිට පැත්ත. අපි මේ හොඳ පිට පැත්ත හරවගෙන අපි කපාගත්ත බයස් පටියේ හොඳ පිට අපේ මේ කන පිටට හිටිනසේ මෙහෙම තියාගන්න. එතකොට මේ අපේ ඇඳුමේ හොඳ පිට මේ බයස් පටියේ හොඳ පිට තමයි අපේ කන පිටට තියලා අපි මෙහෙම දිගට අල්ලගෙන යනවා. අපි මේ විදිහට මහගෙන යනවා. අපි මේ මහන්නේ හොඳ පිටින් ඇඳුමේ. එතකොට මේ පයිපින් එකේ හොඳ පිට තමයි මේ තියලා තියෙන්නේ අපේ කන පිට පැත්තට. අදින් නැතුව මේක අපි මහ ගන්න ඕනේ. ඇද්ද අතේ හැඩය මේ වෙන්න පුළුවන්. අපි මේ විදිහට කියලා මහගෙන ඊට පස්සේ අපි මේක
දැන් මේ අපේ හොඳ පිට මේ වයස්පටි කන පිට මේ යටපැත්තේ තියෙන්නේ මේ විදිහට මහගත් එක අපි මේක මේ විදිහට මෙහෙම නමලා මෙහෙම තියලා අපි මේක මහ ගන්න. මේ ගානට ෆුට් සයිස් එකේ ගානට අපි මහ ගන්නවා. දැන් අර මහගත් එක මේ විදිහට හොඳ පිට පැත්තට හරවලා මෙහෙම අතින් හදාගෙන මහගෙන යනවා. අපි මේ ආකාරයට නවාගෙන මහගෙන යන්න ඕනේ. අපි දැන් කරටත් පයිපින් එක අල්ල ගනිමු. මේ විදිහට හොඳ පිට උඩට තබාගෙන මේ විදිහට පයිපින් එක අපි අල්ලගමු. ඊට පස්සේ අපි මේ විදිහට පයිපින් එක අත වටේටයි කර වටේට මේ විදිහට අල්ල ගන්නවා. ඊට පස්සේ මේක කන පිට හරවලා අපි මේ අත් දෙක මෙහෙම එතන ඉඳලා පල්ලෙහාට මේක මේ විදිහට මේ මහ ගන්නවා. වැඩි හරිය මෙතන පයිපින් එක කපලා අපි මේක මහ ගන්නවා. අපි දැන් මේ දිකට මේ මසා ගමු. දෙපැත්තම මේ විදිහට මහ ගන්නවා අපි. මෙහෙම සයිඩ් සීම් එක පැත්තක ගහගෙන ඊට පස්සේ මේ අපි මේකට රේන්දයක් අල්ලගෙන අනිත් පැත්තේ සයිඩ් සීම් එකත් ගහලා මේ විදිහට ඉවර කරගන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපි නැවත වීඩියෝ එකකින් හමු.
අංශය මේකේ එක පැත්තක මහගෙන ඊට පස්සේ වාටිය මේ හීනියට මහලා කැමතිනම් රේන්දයක් අල්ල ගන්න පුළුවන්. මමත් මේකට රේන්දයක් ඇල්ලුවා. මේකේ අවසාන නිමාව එතකොට ලස්සනට ගන්න පුළුවන් අපිට. ඔයාලටත් මේ විදිහට මේ යට ගවුම් මසා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා මේකේ මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් subscribe කරලා bell icon එක click කරන්න. අපි නැවත වෙන වීඩියෝ එකකින් හමු වෙමු.